ඔච්චර ආදරෙන් ඕගොල්ලෝ ආවද? ආවට පස්සේ මේ පාර්ලිමේන්තුවේ මට කොච්චර ආතල් දුන්නාද ඔයගොල්ලෝ? ඊයේ පොලිසියට ගැව්වා කවුරු හරි. එතකොට එයාට අද උදේ කිසි දෙයක් වෙලා නැහැ. හැබැයි ජෙලෝල ඉන්නේ ගෙනවතුව කියලා කො පොලිස් පාර ඇමතිමදි. මේ ට්‍රවුසර් නේද අදින්නේ? ට්‍රවුසර් නේද අදින්නේ? නිකන්ද අදින්නේ? ලැජ්ජ නැද්ද? මේ බලන්නකෝ මම ජෙලෝල ඉන්නේ ගෙනවතුව කියලා මම දමල නිසා. කොච්චර මගේ දමල මිනිස්සු සිංහල කතා කරන්න පුළුවන් නම් දවසක් පොත් ලියනවා. අපේ අම්මලාව අක්කලාව ගිහලා රේප් කරලා තියෙනවා. ඔයගොල්ලෝ හමුදාවේ සමහරු. ඒක පැහැදිලිම කියන්න. මේ බිමල්ටත් නැහැ කියලා කියනවා ගහේන්ද්‍ර මොනම්ල මන්ත්‍රීතුමා කිව්වා කියලා මේ හැම කවුද මේ රණවිරුව ඔක්කොම ටික කුඩු මේ අපි එහෙම කිව්ව නෑ. මෙයාත් මෙතමත් කිව්ව නෑ මමත් කිව්වේ නෑ. අපි කියන්නේ ගොඩක් පිරිස ඒ රක්ෂාව තමයි උතුරේ කරන්න කියලා. ඒක නවත්තන්න කියලා. හැබැයි මේ ඉන්න ඇමතිලා තමයි දැන් කලින් ගෙනාවේ මේ තුමාලා මේ වාහනයෙන් කුඩු දැන්ගේ ඉන්න හොලාගේ ලොක්ක කක්කුසි ඇමතිලා ලැජ්ජ වෙන්න ඕනේ. ඕගොල්ලෝ අපි විශ්වාස කරා. ඒ විශ්වාස තාම තියෙනවා. හැබැයි මේ විදියට ගියොත් මං හිතන්නේ තව පොඩි කාලේ බල මේ පාර්ලිමේන්තු ඡන්දයක තියන්න වෙයි මං හිතන්නේ විශ්වාස කරනවා මං ඒ විදියට යන්න එපා කියලා. අනේ පොඩ හිතලා බලන්නකෝ මං ඕගොල්ලෝට මේ වෛරය කතා කරනවා කියන්නේ අපේ Honorable member, your time is over. මම මේක කතා කරන්නේ අපේ මිනිස්සුන්ගේ පොප්පේ තියෙන වෛරය. ඕගොල්ලෝ මේ කට්ටිය ඇවිල්ලා කියනවා මචං පොඩ්ඩක් කතා කරන එක නවත්ත බං අපිට වදිනවා කියලා. තව එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා මචං ඔහොම කතා කරන්න එපා උඹට වෙඩි තියයි අපේ මිනිස්සු කියලා. හැබැයි මැරුණොත් මං ඇත්ත කියනවා ඕගොල්ලෝ මාව මැරලා දාලා පුච්චලා දැම්මොත් හැබැයි තව තමල මිනිහෙක් ඇවිල්ලා මෙහෙම ඕගොල්ලෝට කතා කරන්නේ නැහැ. මම මේ ඇත්තටම පපුවෙන් හිතෙන් රිදවලා මම මේ කතා කරන්නේ. Thank you sir. Honorable Shanikyan Ramnachan